කතා කරමු අද යතුරු පුවරුව ගැන. ඉතින් මේ යතුරු පුවරුව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා භාවිත වන යතුරු පුවරුව සහ ලැප්ටොප් පරිගණකවල අන්තර්ගත යතුරු පුවරුව ලෙස. ඒ වගේම Windows සහ Apple පරිගණක අතරත් යතුරු පුවරුවල පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මම අද ඔබට මුල සිට හරියටම කියා දෙන්න යන්නේ Windows Desktop පරිගණකවල භාවිත වන සම්මත කීබෝඩ් එක ගැනයි. මේක හරියටම ඉගෙන ගත්තම ඔබට වෙන ඕනෑම යතුරු පුවරුවක් කිසිම ගැටලුවකින් තොරව භාවිත කරන්න හැකියාව ලැබෙනවා. හරි, එහෙනම් අද අපි බලමු මොනවද මේ යතුරු පුවරුවේ ප්‍රධාන කොටස් කියලා. මුලින්ම තියෙනවා ක්‍රියාකාරී යතුරු. එහෙම නැත්නම් ෆන්ක්ෂන් කී කියලා අපි මේවට කියනවා. මේවා තමයි කීබෝඩ් එකේ ඉහළින්ම තියෙන පේලියේ තියෙන්නේ. F1 ඉඳලා F12 වෙනකන් යතුරු මේ පේලියේ තියෙනවා. මේවා එක් මෘදුකාංගයේදී විශේෂිත කාර්යයන් සඳහා තමයි අපි භාවිත කරන්නේ. දෙවෙනි පේලියේ තියෙනවා අකුරු සහ සංඛ්‍යා යතුරු. alphanumeric keys. යතුරු පුවරුවේ මූලිකම කොටස අකුරු A to Z ඉලක්කම් සහ 0 සිට 9 දක්වා සංකේත සහ අංක මෙහි අන්තර්ගතයි. තුන්වෙනි කොටස තමයි පාලන යතුරු control. එහෙම නැත්නම් navigation key. මෙහි ඊතල යතුරු. එහෙම නැත්නම් arrow keys භාවිත වෙනවා වෙබ් වීඩියෝ එකේ ඉහළට පහළට යන්න, නැත්නම් යම්කිසි ගොනුවක අපි ටයිප් කරගත්ත ගොනුවක උඩට පල්ලෙහාට වමට දකුණට යන්න අපිට මේක භාවිත කරන්න පුළුවන්. ඊට ඉහළින් තියෙනවා home key එක, end key එක, delete සහ insert වැනි යතුරු ඇතුළත් වෙනවා. මේවා ලේඛන හෝ වෙබ් පිටුවල එහා මෙහා යන්න අපි භාවිත කරනවා. ඩෙස්ක්ටොප් කීබෝඩ් වල දකුණු පැත්තෙම තියෙන්නේ සංඛ්‍යා යතුරු පෑඩ් එක. මේක ගොඩක් ස්පීඩ් අපි පාවිච්චි කරද්දී විශේෂයෙන් දත් ඇතුළත් කරන ක්‍රියාවලියේදී, ගණන් හදන ක්‍රියාවලියේදී අපිට අංක පමණක් ඇතුළත් කරන්න අවශ්‍ය නම් මේක හරහා දත් ඇතුළත් කරද්දී ඉතා ඉක්මනට අපිට දත් ඇතුළත් කරගන්න පුළුවන්. අපි මේකෙන් වැඩ කරන්න නම් අනිවාර්යෙන් numlock key එක එකපාරක් press කරලා ඒකේ light එක on වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේක ඔබද්දී මේකේ තියෙන keys වැඩ කරන්නේ නැහැ. දැන් අපි බලමු අපි නිතරම භාවිත කරන, නමුත් ඇතැම් විට අපි හරියටම භාවිත කරන්න නොදන්නා වැදගත් යතුරු කිහිපයක් ගැන. enter යතුර හෝ return යතුර. මේ ටයිප් කිරීමේදී නව පේලියකට යන්න හෝ පරිගණකයකට විධානයක් එහෙම නැත්නම් කමාන්ඩ් එකක් ලබා දෙන්නයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟ බොත්තම තමයි shift එක. ඉතින් මේ shift එක ඔබාගෙන වාට පුළුවන් capital අකුරු ටයිප් කරන්න. එහෙම නැතිනම් ඉහළ පේලියේ නම්බර් පේලියේ තියෙන නම්බර් එකට උඩින් තියෙන යම් කිසි සංකේතයක් ටයිප් කරගන්න අවශ්‍ය වුණත් අපිට මේ shift එක ඔබාගෙන මේක ලබා ගන්න පුළුවන්. ඉතින් බලන්න ඔයාට යම් කිසි දෙයක් ටයිප් කරද්දී අකුරක් කැපිටල් විදියට ඕන නම් shift එකත් එක්ක ඒ අකුර ඔබන්න අවශ්‍යයි. සිම්පල් විදියට ඕන නම් shift එක ඔබන්න නැතුව දිගටම ටයිප් කරගෙන යන්න පුළුවන්. ඉතින් දිගින් දිගටම කැපිටල්ම විතරක් ටයිප් කරන්න ඕන නම් මොකද කරන්නේ? එතකොට තමයි අපි caps lock එක on කරගන්න ඕනේ. මේ caps lock එක එක්ක පොඩි LED එකකුත් keyboard එකේ පත් වෙලා අපිට පෙන්නනවා caps lock එක on වෙලා තියෙන්නේ කියලා. ඔයාට caps lock එක on කරලා තියෙද්දි ඔයා ටයිප් කරන හැම අකුරක්ම කැපිටල් විදියට තමයි පේන්නේ. caps lock එක off වෙලා තියෙද්දි හැම අකුරක්ම simple විදියෙන් තමයි ටයිප් වෙන්නේ. keyboard එකේ යටම පේලියේ දිගම key එක තමයි space bar එක. මෙන්න මේ key එකෙන් අපිට පුළුවන් අකුරු දෙකක් අතර පරතරය තියාගන්න. enter key එකට උඩින් තියෙනවා backspace එක. මේකෙන් පුළුවන් අපිට ටයිප් කරපු අකුරක් හෝ අකුරු කිහිපයක් එකින් එකට, ඒ කියන්නේ වම් පැත්තේ තියෙන අකුරක් එකින් එකට මකාගෙන යන්න. හොඳට මතක තියාගන්න යටම තියෙන ස්පේස් බාර් එක, enter එකට උඩින් තියෙන්නේ backspace එක. අපි backspace එක පාවිච්චි කරලා අකුරු මෙන්න මේ විදිහට මකා ගන්න පුළුවන්. අකුරු සහ අපි ඇතුළත් කරගත්ත හිස් තැන් අපිට මේකෙන් මකා ගන්න පුළුවන්. අපි කතා කරපු arrow keys වලට උඩින් ආට පේන්නේ නැති delete key එක කියලා key එකක් තියෙනවා. මෙන්න මේ key එකෙන් අපිට පුළුවන් අපි mouse එක මගින් select කරගන්න ලද වචන කිහිපයක් හෝ ගුණයක් හෝ යම් කිසි ඕනෑම ෆයිල් එකක් delete කරලා දාන්න.
මේක කරන්න තියෙන්නේ අපි අවශ්‍ය කොටස සිලෙක්ට් කරගෙන එකපාරක් ඩිලීට් කී එක ප්‍රෙස් කරන්න විතරයි. දැන් අපි කතා කරමු ඉතාමත් සරල ෂෝට්කට් කිහිපයක් ගැන. මේ ෂෝට්කට් එක කියන්නේ යම් කිසි විශේෂ කී එකක් සමග තවත් කී එකක් එක්වර ප්‍රෙස් කිරීමෙන් අපට අවශ්‍ය දෙයක් ඉතාම පහසුවෙන් කරගන්න තියෙන කෙටි ක්‍රමයක්. අපි බලමු කොපි පේස්ට් කිරීම වැනි සරල දෙයක් මෙන්න මේ කීබෝඩ් එකේ තියෙන ෂෝට්කට් භාවිතා කරලා කරගන්න විදිය. මුලින්ම අපිට CTRL එක සහ C අකුර ප්‍රෙස් කරගන්න අවශ්‍යයි එකවර. ඉන්පසු ඒක අපේ ක්ලිප්බෝඩ් එකට නැත්නම් මෙමරි එකට කොපි වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය තැනට ගිහිල්ලා Ctrl එකයි V එකයි එකපාර ප්‍රෙස් කිරීමෙන් මේක පේස්ට් කරගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක මම පෙන්නලා තියෙනවා. එක ෆෝල්ඩර් එකක් ඇතුලේ කොපි කරගන්න ලද ඉමේජ් එකක් ඒ ෆෝල්ඩර් එක ඇතුලේම පේස්ට් කරගන්න ආකාරය. මීට කලින් පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා කම්පියුටර් එක ලොක් කරන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි ඉගෙන ගන්නවා කීබෝඩ් එකේ තියෙන ෂෝට්කට් එකක් පාවිච්චි කරලා මෙන්න මේ කම්පියුටර් එක ලොක් කරන්නේ කොහොමද කියලා. අපි මේකට මුලින්ම Windows key එක සහ L key එක එකවර ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම නැත්නම් Windows key එක ඔබාගෙන L key එක මෙන්න මේ ආකාරයෙන් ප්‍රෙස් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා කම්පියුටර් එක ලොක් වුණා. මෙතනින් එහාට ආපහු ඔයාලට වැඩ කරගෙන යන්න අවශ්‍ය නම් ඔයා ආපහු එකපාරක් enter එක ප්‍රෙස් කරලා ලබා දීලා තියෙන password එක ඇතුළත් කරලා තමයි එතනින් එහාට යන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න සහ ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න. තාක්ෂණික දැනුම තවදුරටත් ලබා ගන්න අපිව subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනවා.